විනාඩි දෙකෙන් මේ ගාන හදමු. විශ්වාස කරන්නේ නැහැ නේද? එන්නේ අපි වීඩියෝ එකට. සමගාමී සමීකරණය අපි 1 2 කියලා නම් කරගන්නවා. ලේසි විදිය බැලුවොත් එහෙම y වයින් කරනවා. ඒ සඳහා මම පළවෙනි සමීකරණය 2කින් ගුණ කරනවා. දෙවෙනි සමීකරණය 3කින් ගුණ කරනවා. පළවෙනි සමීකරණය 2කින් එනාගේ තුන්වෙනි සමීකරණය විදියට ඒක නම් කරනවා. දැන් මේ තියෙන්නේ තුන්වෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය 3කින් ගුණ කරනවා. ඒක අපි හතරවෙනි සමීකරණය විදියට නම් කරනවා. මේකේ y තමයි මම ඉවත් කරන්න යන්නේ. ලකුණ වෙනස් නම් එකතු කරනවා. ලකුණ සමානයි නම් අපි අඩු කරනවා. තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණය මම එකතු කරනවා. තුන්වෙනි සමීකරණය ලියාගෙන එකතු කරනවා ඒකට හතරවෙනි සමීකරණය. හැම වෙලේම අපි දෙවෙනියට එකතු කරන හෝ අඩු කරන සමීකරණය වරහණක් ඇතුලේ ලියා ගන්න. ඍණ 6y ට ධන 6y කැපිලා 10x ට 9x එකතු කරනවා 19x සමාන 95. දෙපැත්තම 19න් බෙදෙනවා. 19න් බෙදුවම x සමානයි 5. ලකුණු 5ක් ගන්නවා. න්‍යාසය සුළු කරන්න ඒ ධන 5. න්‍යාස එකතු කිරීමේදී a වල පළවෙනි සංඛ්‍යාවයි b වල පළවෙනි සංඛ්‍යාවයි එකතු කරනවා. තුරු සංඛ්‍යා ටිකත් එකතු කරගන්න. 2 ධන 4 6. 3 එක කඩ බලමු 2. 5යි 3යි 8. a ධන b වල අගය ඊළඟට a ධන b සමානයි c නම් c වල ඝනය. එහෙනම් c කියන්නේ මෙන්න a ධන b වල ආපු න්‍යාසය. පේලි කියන්නේ හරහට තියෙන. c වල පේලි 2යි තීරු කියන්නේ දික් අතට තියෙන ඒවා. පිළු 3ක් තියෙනවා. එහෙනම් 2 වැඩි කිරීම 3 තමයි c වල ගන්න. අවසාන ප්‍රශ්නේ කියනවා c සමානයි 2x වන විට x න්‍යාසය සොයන්න. මේක තමයි c න්‍යාස. c සමානයි 2x නම් x වල අගය හොයන්න අපි c දෙකෙන් බෙදන්න ඕනේ. අපි c න්‍යාසය දෙකෙන් බෙදමු. c හැම සංඛ්‍යාවම දෙකෙන් බෙදනවා. එහෙනම් c කියන න්‍යාසය දෙකෙන් බෙදුවම x කියන න්‍යාසය අපිට ලැබුණා විනාඩි 2කින් ලකුණු 10.